ඔහු තමයි හමුදා බුද්ධ්‍යංශ ප්‍රධානීන් සහ දේශපාලන නායකයන්ව පිල්ලයන්ට සම්බන්ධ කර ගොඩක් සාක්ෂි ඉතාම විධිමත් විදියට මේ අසාද් මෞලානා තමන් පිල්ලයන්ගේ ගැලවුම්කාරය බවට පත් වෙලා තියෙන්නේ මේ අසාද් මෞලානා සුරේෂ් සලේ ඔහුට ගත්ත තර්ජනාත්මක ඇමතුමක් ගැනත් ඒකත් එක්ක ඔහු තේරුම් ගන්නවා එනකොට නම් පුතේ හොඳ නෑ කියලා. අද දවසේ රටේම අවධානය දිනාගෙන ඉන්න කවුද මේ අසාද් මෞලානා? කරුණු කාරණා කිහිපයක් ගැන ඊටාම කෙටියෙන් අපි අද ඕගලත් එක්ක කතා කරන්න තමයි හදන්නේ. මොකද මේ වෙලාවේ ප්‍රධාන මාතෘකාවක් බවට අසාද් මෞලානා පත් වෙලා තිනවා. ඇත්තටම අපි අසාද් මෞලානා කියන හඳුන්වන කෙනාගේ නම මොහමඩ් මහිලාර් මොහමඩ් හන්සිර්. අවුරුදු 43යි 1983 තමයි එයා ඉපදිලා තියෙන්නේ. එතකොට මොහමඩ් හන්සිර් කොහොමද අසාද් මෞලානා බවට පත් වුනේ? ඔයගොල්ලෝ කවුරුත් දන්නවනේ LTT සංවිධානයේ නැගෙනහිර පළාත බැලුවේ කරුණා අම්මානුයි පිල්ලයනුයි. ඉතින් විරසකයක් ඇති වුණා. ඒකත් එක්ක කරුණායි පිල්ලයනුයි කැඩලා ගියා. මේක කැඩිලා ආවෙන් පස්සේ ඇත්තටම මේගොල්ලෝ හැදුවා TMVP පක්ෂය. ඔකට කියන්නේ දෙමළ මක්කල් විදුතලේ පුලිගල් කියලා. ඔකට සිංහලෙන් කියනවා දෙමළ ජනතා විමුක්ති කොටි කියලා. ඉතින් මේ පක්ෂයේදී TMVP එකේදී දේශපාලන නමක් විදිහට තමයි අසාද් මෞලානා කියන නම දැම්මේ. දැන් අසාද් මෞලානා TMVP එකේ මොනවද දරූ තනතුරු? ඔහු තමයි මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරේ. ඒ වගේම පිල්ලයන්ගේ පුද්ගලික සම්බන්ධතා නිලධාරී විදිහටත් මේ අසාද් මෞලානා කටයුතු කරා. ඒ වගේම මේ දෙකට අමතරව ඔහු තවත් සුවිශේෂී කාර්යභාරයක් කළයි කියලා සඳහන් වෙනවා. ඔහු තමයි හමුදා බුද්ධ්‍යංශ ප්‍රධානීන් සහ දේශපාලන නායකයන්ව පිල්ලයන්ට සම්බන්ධ කරපු තැනැත්තා විදිහට සලකන්නේ. මේ කටයුතු වල ප්‍රධානියා විදිහට කටයුතු කරමින් ප්‍රධාන භූමිකාවක් රංගපෑවේ මේ අසාද් මෞලානා කියන එක තමයි සඳහන් කරන්න තියෙන්නේ. දැන් ඕගොල්ලන්ට හිතෙනව නේද මෙච්චර ලොකු වැඩක් කරන්න අසාද් මෞලානාට කොච්චර এডুকেෂන් ක්වොලිෆිකේෂන් තියෙනවද කියලා. ඇත්තටම අසාද් මෞලානා උපාධිධාරිය පෙරාදෙණි විශ්වවිද්‍යාලයේ ඔහු කලා අංශයෙන් උපාධියක් ලබාගත් කෙනෙක් තමයි අසාද් මෞලානා කියන්නේ. ඔහු මූලික සහ ද්විතීයික අධ්‍යාපනය ලබලා තියෙන්නේ ඔහුගේ ගම් පළාතේ අම්පාර කල්මුනේ පිහිටි ඔහුගේ ඒ පළාතේ තියෙන පාසල් දෙකකින් තමයි මූලික සහ ද්විතීයික අධ්‍යාපනය ඔහු ලබාගෙන තියෙන්නේ. ඊට පස්සේ තමයි පෙරාදෙණිය කැම්පස් එකට ඇවිල්ලා ආර්ට් ෆැකල්ටි අධ්‍යාපනය ලැබලා ඩිග්‍රී අරගෙන තියෙන්නේ. මේ අපි කියන අපේ කතානායකයා කවුද? අසාද් මෞලානා. එimhe මෙහිදී තව වැදගත් දෙයක් කියන්න ඕනේ. අසාද් මෞලානාට සිංහල, ඉංග්‍රීසි, දෙමළ භාෂා ත්‍රිත්වයම ඉතාම හොඳට කතා කරන්න පුළුවන්කම තියෙනවා. දැන් ආර්ට් ෆැකල්ටියේ ඩිග්‍රී එකකුත් තියෙන මනුස්සයට හොඳට ලියන්න කියන්න මේ හැම දෙයක්ම පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මේකත් එක්ක පිල්ලයන්ගේ ගැලවුම්කාරය බවට පත් වෙලා තියෙන්නේ මේ අසාද් මෞලානා. මොකද පිල්ලයන්ට පුළුවන් දෙමළ විතරයි. දැන් සිංහල මිනිස්සු හම්බෙනකොට, බුද්ධ්‍යංශ නිලධාරීන් හම්බෙනකොට, වෙන වෙන දේශපාලන නායකයින් හම්බ වෙනකොට ඔහුගේ පරිවර්තකයා විදියට කටයුතු කරලා තියෙන්නේ මේ අසාද් මෞලානා. ඒ කියන්නේ අසාද් මෞලානාට පිල්ලයන් ගාව ලොකු තැනක් තියලා තියෙනවා. දැන් එච්චර තැනක් තීච්ච මිනිස්සෙක් එකපාරටම පිල්ලයන්ත් එක්ක තරහ වෙලා ඇයි රටින් පැනලා ගියේ? රටින් පැනලා ගියා විතරක් නෙමෙයි පිල්ලයන් කරයි කියන දේවල් ගැන channel 4 නාලිකාවත් එක්ක සම්මුඛ සාකච්ඡා දීලා ඇයි මේ වගේ කරුණු හෙලි කරේ? දැන් මේක හරි ලොකු ප්‍රශ්නයක් නේද? මේකට උත්තරේ මෙන්න මේක. එච්චර හිතවත්කමින් පිල්ලයන්ත් එක්ක හිටපු මේ මිනිස්සයා ඇයි එකපාරටම පිල්ලයන්ත් එක්ක තරහ වෙලා ලංකාවෙන් ගිහිල්ලා ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණ පතලා ඒ වගේම channel 4 නාලිකාවට ඉන්ටර්විව් දීලා මෙච්චර දෙයක් කරේ ඇයි? මේකට මෙන්න මෙහෙම කතාවක් තමයි කියන්නේ. ඇත්තටම ඔහු කියන කතාව තමයි පාස්විරිදා ප්‍රහාරය සිදු වුණා. 2019 අප්‍රේල් මාසයේ 21 වෙනිදා. මේකෙන් පස්සේ අවුරුදු දෙකක් විතර යනකොට හමුදා බුද්ධ්‍යංශ සහ පිල්ලයන් අතර ලොකු විරසකයක් ඇති වුණේ කියලා අසාද් මෞලානා කියනවා. ඒකත් එක්ක ඔහු තේරුම් ගන්නවා එනකොට නම් පුතේ හොඳ නෑ කියලා අසාද් මෞලානා තේරුම් ගන්නවා. ඉතින් අසාද් මෞලානා කල්පනා කරනවා මේකෙන් කොහොම හරි ඉක්මනින් එළියට යන්න ඕනේ කියලා. මේ අතරේදී මෙන්න මෙහෙම දෙයක්ත් වෙනවා. අසාද් මෞලානාට පිල්ලයන් එන්න කියනවා. අම්පාර ප්‍රදේශයේ රැස්වීමක් තියෙනවා. අසාද් ඔයා මේකට එන්න කියලා පිල්ලයන් කියනවා.
හරියටම ওই දවස කියනවා නම් 2021 ඔක්තෝබර් මාසේ 17 වෙනිදා අම්පාර ප්‍රදේශයේ තියෙන රැස්වීමට එන්න කියලා තමයි පිල්ලයන් කියන්නේ. දැන් මේක කියනකොට දැන් අසාද් මෞලානාටත් සම්බන්ධතා ගණනාවක් තියෙන පුද්ගලයෙක් කියලා දැන් ඕගොල්ලෝ දන්නවා. ඉතින් අසාද් මෞලානා කියන විදිහට ඔහුට ලැබෙනවා බුද්ධි අංශයක තැනැත්තෙක්ගෙන් බුද්ධි අංශ නිලධාරියෙක්ගෙන් කෝල් එකක් එනවා. එන්න එපා මෙහි ආවොතින් ව්‍යාජ රියානතුරක් කළා ඔයාව ඝාතනය කරන්න සැලසුමක් තියෙනවා කියලා බුද්ධි අංශ නිලධාරියා කෝල් එකක් දීලා කිව්වා. මේකත් එක්ක දැනගන්නවා අසාද් මෞලානා එනකොට පුතේ හොඳ නෑ කොච්චර ෆිට් එකේ හිටියත් මට වැඩේ දෙන්න තමයි දැන් යන්නේ. ඒකින්ද ජීවිත ආරක්ෂාව පතා ඉක්මනින්ම රටින් යන්න ඕනේ කියලා මේ අසාද් මෞලානා තීරණය කරනවා. ඇත්තටම අසාද් මෞලානා ජීවත් වුණේ කොළඹ දෙහිවල පැත්තේ තමයි අසාද් මෞලානා ජීවත් වුණේ. අසාද් මෞලානාට වයිෆුයි බබාලා දෙන්නෙකුයි ඉන්නවා. ඔහු තීරණය කරනවා ඉක්මනින්ම රටින් පැනලා යන්න ඕනේ කියලා මේ ජීවිත තර්ජනයෙන් මිදෙන්න නම්. ඔව් මේකින්ද 2021 ඔක්තෝබර් මාසේ 19 වෙනිදා බිරිඳයි ළමයි දෙන්නයිත් එක්ක ඉන්දියාවට පලාගෙන යනවා. ඉන්දියාවට පලාගෙන ගිහිල්ලා එහි මාස කිහිපයක් ඉඳලා ඔහු යුරෝපයට ගිහිල්ලා ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණ පතනවා. ඇත්තටම ඔහු යුරෝපයට ගිහිල්ලා දේශපාලන රැකවරණ පතන්න අවශ්‍ය සාක්ෂි ගණනාවක් ඉදිරිපත් කරනවා. ඒකත් එක තමයි ඔහුට මේ දේශපාලන රැකවරණ ලැබෙන්නේ. ඉතින් ඕකෙදින් පස්සේ තමයි ඔය Channel 4 සුප්‍රසිද්ධ Channel 4 නාලිකාවත් එක්ක සම්මුඛ සාකච්ඡාවක් දීලා ඔවුන් පාස්කුරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වාර්තාමය වැඩසටහනක් ඉදිරිපත් කරනවා. ඒකෙදි ඔහු ප්‍රධාන සාක්ෂිකාරයෙක් විදියට කටයුතු කරනවා. එහිදී ඔහු කිව්ව ප්‍රධාන දෙයක් තමයි ඉන්ටර්වියු එකේදී සලේ සහ සහරා හෂිම් පාස්කුරිදා ප්‍රහාරයේ මහා මොලකරු කියලා ඒ වෙලාවේ අපි හැඳින්නුවා. හමුවීම් සම්බන්ධයෙන් ඔහු එහිදී අදහස් දක්වලා තිබුණා. ඒ වගේම පාස්කුරිදා ප්‍රහාරය එල්ල වෙච්ච දවසේ සුරේෂ් සලේ ඔහුට ගත්ත තර්ජනාත්මක ඇමතුමක් ගැනත් ඔහු එහිදී කතා කරා. ඒ වගේම පිල්ලයන් සහ බෝම්බකරුවන් අතර තිබිච්ච සම්බන්ධතාවය ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් ඔහු එහිදී Channel 4 නාලිකාවත් එක්ක සම්මුඛ සාකච්ඡාවත් එක්ක කරුණු ඉදිරිපත් කරමින් කිව්වා මේ කතා සම්පූර්ණයෙන්ම සලේ සහ පිල්ලයන් ප්‍රතික්ෂේප කරා. ඉතින් මේවා තනිකර බොරු කතා, මේව මවාගත කතා, දේශපාලන රැකවරණ වෙනුවෙන් ඔහු කියන කතා කියන එක ඔවුන් තරේම කිව්වා. හැබැයි තව දෙයක් මෙතනදී කියන්න ඕනේ. සඳහන් වෙන කාරණයක් තමයි දැන් ඉස්සර අපි කිව්වනේ දේශපාලන සාකච්ඡා බුද්ධ්‍යංශ නිලධාරීන් ඇතුළු කට්ටියත් එක්ක සාකච්ඡා කරද්දී පරිවර්තකයාගේ භූමිකාව අසාද් මෞලානා කරා කියලා. ඉතින් සඳහන් වෙන කාරණයක් තමයි මේවල ගොඩක් සාක්ෂි ඊටම විධිමත් විදියට මේ අසාද් මෞලානා Taman සතුව තියාගෙන ඉන්නවයි කියන එක. මේක ඇත්තද නැද්ද කියන එක අපි දන්නේ නැහැ. ඔහුගේ පැත්තෙන් සඳහන් වෙන කාරණයක් තමයි මේ හමුවීම සහරාන් හෂිම්ලා හමුවීම ඊට පස්සේ අනිකුත් අය හමුවීම පිළිබඳව ඔහු සතුව ගොඩාක් තොරතුරු තියෙනවා කියන එක ඔහු කිව්වා. ඉතින් අද දවසේ ඔහු ගැන සෑහෙන කතා වුණා. මොකද සුරේෂ් සලේ සම්බන්ධයෙන් නඩුව කරේ ගත්ත වෙලාවේදී දිලීප් පීරිස් මහත්තයා ඇවිල්ලා කිව්වා අසාද් මෞලානාගෙන් ප්‍රංශයට ගිහිලා CID ඩිරෙක්ටර් ශානි ප්‍රකාශයක් ලබාගෙන තිනවා. එහිදී ඔහු කඳාන් කර කාරණා ගණනාවක් ඔහු කිව්වා. ඒකෙදී හමුවීම සම්බන්ධයෙන් කවුද ගිහිලා පිළියන්න හම්බුනේ අතු කරුණු කාරණා ගණනාවක්. ඒක මේ වෙලාවේ මාධ්‍ය තුල වැඩි ඉඩකඩක් ලැබිච්ච ප්‍රවෘත්තියක් වුණා. ඉතින් අපි සඳහන් කළේ කවුද මේ අසාද් මෞලානා කියන්නේ? ඔහු මොනවද කරේ? ඔහු කොහොමද දේශපාලනට ආවේ? ඔහුගේ නම්කම් වෙනස් වුණේ කොහොමද කියලා? ඔහුට කොහොමද ජීවිත තර්ජනයක් එන්නේ කියන එක ඔහු දැනගත්තේ කොහොමද? ඇතුළු පොඩි කරුණු කාරණා කිහිපයක් සම්බන්ධයෙන් තමයි අපි කතා කළේ. ඉතින් ඔබත් දන්නවනම් අසාද් මෞලානා ගැන මොනවා හරි මීට වැඩි තොරතුරු ඔබටත් පුළුවන් කමෙන්ට් සෙක්ෂන් එකෙන් ඒ ගැන පොඩ්ඩක් පළ කරලා යන්න. මොකද අපිව බලන මිනිස්සුන්ට, අපිව බලන අපේ ප්‍රේක්ෂකයන්ට ඇත්තටම ඒවා වටින තොරතුරු වේවි.